හයි මේ වීඩියෝ එකෙන් අපි දෙන්නත් එක්ක වීකෙන්ඩ් එක ස්පෙන්ඩ් කරමුද හම්බන්තොට ශැංග්‍රිලා රිසෝට් එකේ. මේ ලස්සන වීව්ස් එක්ක මේ ප්‍රොපර්ටි එකේ අපි දෙන්න දවස් 3ක් හිටපු vlog එක තමයි මේ. වීඩියෝ එක අපි පටන් ගමු සිකුරාදා දවල්. ඉතින් අපි හයිවේ එකට කොට්ටාවේ එන්ටර් වෙන තැන ඉඳලම vlog එක අපි පටන් ගමු. හැබැයි තාම ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් හයි මගේ නම ශාරා welcome to my YouTube channel. මම කැනඩාවට ගියේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. හැබැයි දැන් මම කැනඩාවේ අපි දෙන්නම කැනඩාවේ permanent residents ලා. ඒ වුණාට මේ දවස්වල අපි දෙන්න ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් සති කීපයක් විතර තිස්සේ අපි දෙන්න ඉන්නේ ලංකාවේ. නෝමලි මම මගේ channel එකෙන් අරගෙන ආවේ ඔක්කොම Canadian life international student එකේ struggles අලුත් experiences මේ ඔක්කොම දේවල්. හැබැයි මේ දවස්වල අපි දෙන ලංකාවේ ඉන්න නිසා අපි හිතුවා අපේ daily life vlogs ටිකත් ලංකාවේ ඉඳලම ඔයත් එක්ක share කරගන්න. දැනට සති දෙකකට විතර කලින් තමයි අපි දෙන්නගේ wedding එක තිබ්බේ. ඒක නිසා තාමත් අපි දෙන්න යන මේ trips අපි count කරන අපේ honeymoon එක විදියට. ඉතින් අපි දෙන්න ඕන දැන් මේ trip එක start කරලා තියෙන්නේ. මම ගත්ත coconut milk වලින් හදපු ice latte එකක් barista එකකින්. ඒක not bad. දැනටමත් අපි දෙන ටිකක් පරක් කළා නිසා අපි හිතුවා අපි highway එක මැද්දෙන් break එකක් ගන්න නැතුව එක දිගටම drive කරගෙන යමු කියලා. ඉතින් මං මේ ඔයගලන්ට screen එකේ පෙන්නන්නේ අපි 2022 දී කලින් හම්බන්තොට ගියපු වෙලාවක අපි කාපු තැනක්. එතන rice and curry හරිම රසයි. ඒ තැන මම මගේ Insta stories වල tag කරලා මම තියාගෙන හිටපු නිසා අපිට පුළුවන් වුණා ආයෙත් ඒ තැනම හොයාගන්න. ඉතින් හම්බන්තොටින් exit වුණාට පස්සේ මම හිතන්නේ මේ මත්තල තියෙන කෑම කඩයක් මේ වෙද්දින් ලන්ච් ටයිම් එක ඇත්තටම ඉවරයි. ඒ වුණාට අපි දෙන්න ගිහිල්ලා එතනින්ම ලන්ච් ගන්නකම් කොහොම හරි හිටියා. අවස මම හිතන්නේ 4 වගේ වෙලා ඇති. ඒ වුණාට ඒ වෙනකම් අපි දෙන්න කොහොම හරි හිටියා. කරිස් ඉවර වෙලා තිබුණත් මම හිතන්නේ අපි දෙන්නට කන්න ඕන විදිහට තිබ්බ. ඊට පස්සේ අපි රික්වෙස්ට් කරා අපිට පොල් සම්වල් ගන්න පුළුවන්ද කියලා. ඒ කඩේ හිටපු අංකලා නාටි අපිට ඒක අදලා දුන්නා. මේ විදිහට තමයි අපේ අද very late lunch එක තියෙන්නේ. මම දන්නවා අපි දෙන්න දැන් යන ශැංගලා කියලා. ඒ වුණාට මොන විදිහේ බුෆේ එකකට ගියත් සමහර වෙලාවට මෙන්න මේ වගේ කඩේකින් කද්දින් ඒ තියෙන ෆීලිං එක හරිම වෙනස්. ඒකෝන අපි දැන් හරිම සතුටෙන් කාලා. මෙතන highway එකකින් exit වෙලා ටිකක් දුර එන්න උනා. අපිට එන්න හොටෙල් එකට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට ශැංගලා හොටෙල් එක ඇතුළට. කලින් අපි දෙන්න ආවා high tea එකකට මේ හොටෙල් එකේ. ඊට අපිට stay එකකට ඉන්න තරම් time නැති වුණා. අපි ලංකාවෙන් එන්න ගොඩාක් හිට වෙලා තමයි අපි ආවේ. මම හිතන්නේ පැය 2කමාරක් 3ක් වගේ විතර drive එකකින් පස්සේ තමයි අපි දෙන්න ආවේ. මට නම් හරිම මහන්සි මම drive කරන්නේ නැති වුණත් මට හිතා ගන්න බෑ. දැනට කොච්චර මහන්සිද කියලා එක දිගටම drive කරලා. දැන් අපි දෙන්නට තියෙන්නේ ඉක්මනටම ගිහිල්ලා check in වෙන්න. ඒ වගේම තමයි මේ අවුරුදු weekend එක නිසා ඔක්කොම අවුරුදු ඩෙකෝ තිබ්බා. අවුරුදු events වගේක් තිබ්බා. අපි දෙන්නා නම් ඇත්තටම කිසිම දෙයකට participate කරේ නැහැ. ඒනට හරිම exciting. මට අමතක වුණානේ මේ වීඩියෝ එක මම පබ්ලිෂ් කරන්නේ අද 14 වෙනිදා අවුරුදු දවසේනේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම විශ් කරනවා ඕගොල්ලොන්ගේ හිතේ තියෙන ඔයාලා ප්ලෑන් කරලා තියෙන හැම දෙයක්ම මේ අලුත් අවුරුද්දේ ඔයාලා ප්ලෑන් කරලා තියෙන විදිහටම ඕගොල්ලන්ට ඒ දේවල් ලබා ගන්න, ඒ දේවල් කරගන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මාත් එක්ක මගේ ජර්නි එකත් එක්ක එකතුලා ඉන්න ඕගොල්ලෝ හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ගොඩාක් විශ්වාස ඇවිල්ලා තිබ්බ. ඇත්තටම අපිට වෙඩින් එකට මට වෙඩින් ක්ලිප්ස්වත් ඔයාලත් එක්ක තාම හරියට ෂෙයා කරගන්න බැරි වුණා. ඒ හැම විශ් එකකටම thank you so much. මම අනිවාර්යයෙන්ම වෙඩින් එක බේස් කරගෙන vlogs කීපයක් අරගෙන එන්නම්. හැබැයි දැනට අපි දෙන්නගේ මේ ශ්‍රී ලංකන් vlogs ටික ඔයාලා enjoy කරන්න. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක chat එකක් දාගෙන දැන් අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ අපේ හොටෙල් රූම් එකට. අවුරුදු කැවිලි කීපයක් වගේම අපිට honeymoon එකට පොඩි chocolate cake surprise එකකුත් ඒගොල්ලෝ arrange කරලා තිබ්බා. ඒ වගේම තමයි අපි දෙන්නගේ රූම් එකට මේ විදිහට private area එකකට access තියෙනවා. එතන මෙතන ඉඳලා pools වලට ටිකක් දුරට ඇවිදගෙන යන්න ඕනේ. ඒ වුණාට මෙතන මම හිතන්නේ ideal. අපි මෙතන ඉඳගෙන ඉඳින් අපිට ඇහෙනවා beach එකේ සද්දේ. ඊළඟට අපි දෙන්නටම dedicated sunbeds දෙකක් තියෙනවා. හරිම ලස්සන හොටෙල් රූම් එකක් තමයි මම හිතන්නේ අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉක්මනට ඔයගලන්ට මම බාත් รู ම් එකෙත් පොඩි ටුවර් එකක් කරන්න. ඒක ඉතින් පෙන්වන්න දෙයක් නැහැ. ඒනට මම හිතුවා රූම් එක පෙන්වන්න නිසා මේ ටිකත් ඔක්කොම පෙන්වන්නම් කියලා. අපි දෙන්නටම ටූත් බ්‍රෂ් අරගෙන නවතුණා. හොඳ වෙලාවට අපිට ටොයිලට්‍රීස් එකේ ඒවා සප්ලයි කරලා තිබ්බා. නැත්තම් ආයෙත් කෝල් කරලා රික්වෙස්ට් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ රබර් ස්ලිපර්ස් හරිම ඉම්පෝටන්ට් දෙයක්. මම කොහොම හරි අපි අරන් ගිහපු ෂැම්පියන් බෝටල් එක පොප් කරා. බලන්න මට වෙඩින් එක දවසේ ඒක රෝබ් ෂූට් එක වෙලාව පොප් කරගන්න බැරි වුණා. මගේ nail extensions and මං අත වෙල්ලස ක්‍රීම් ගාලා ඉඳා. ඊට පස්සේ ෆර්නිචර් වල හැලිච්ච ෂැම්පියන් එකත් මම අස් කරලා පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරන්න පටන් ගත්තා. මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින් මේ වීඩියෝ එකේ ස්පොන්සර් TapTap Send app එකේ රිමයින්ඩර් එකක් අරගෙන මම ආවේ. ඔයාලත් ලංකාවෙන් පිට වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දට සල්ලි අවද්දින් TapTap Send app එක යූස් කරන්න.
කිසිම ට්‍රාන්ස්ෆර් ෆී එකක් නැතුව විනාඩියක්වත් යන්න කලින් අපිට පුළුවන් අපේ සල්ලි සේෆ්ලි ලංකාවට යවන්න. ලංකාවේ තියෙන බැංකු ඒ වගේම ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් 32කටත් වඩා TapTapSend app එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන නිසා අපිට පුළුවන් ලේසියෙන් අපේ සල්ලි ලංකාවට එවන්න. කිසිම ට්‍රාන්ස්ෆර් ෆී එකක් නැහැ වගේම තමයි great exchange rates තියෙන නිසා අපේ සල්ලි වලට වැඩිම වටිනකමක් දෙන්න පුළුවන් TapTapSend app එකට. ඉතින් මේ පාර අවුරුද්දට ඔයගොල්ලන්ට ලංකාවට ඇවිල්ලා ලංකාවේ ගෙදර ඇත්ත එක්ක සෙලිබ්‍රේට් කරන්න බැරි වුණත් ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ගේ පවුලේ අයගේ අලුත් අවුරුද්ද ලස්සන කරන්න ඒගොල්ලන් කැමතිම ගිෆ්ට්ස් ගන්න සල්ලි අවද්දි අනිවාර්යයෙන්ම මේ ඇප් එක යූස් කරන්න. ඒ වගේම තමයි පළවෙනි පාරට TapTapSend app එක යූස් කරන කෙනෙක් නම් මගේ මේ කෝඩ් එක යූස් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ පාර ඔයගොල්ලන්ගේ අලුත් අවුරුද්ද තවත් ලස්සන කරන්න අනිවාර්යයෙන්ම TapTapSend app එක යූස් කරන්න. එහෙනම් අපි බලමු මේ වීඩියෝ එකේ ඉතුරු ටික. ඉතින් පොඩි කන්ටෙන්ට් රිලේටඩ් වැඩ ටිකකින් පස්සේ අපි දෙන්න දැන් මේ රෙඩි වෙලා ඉන්නේ ඩිනර් වලට යන්න. ඕගොල්ලෝ අපේ වෙඩින් එක තිබිලා තාම සති දෙකක් කියලා ඉඳන් හරිම එක්සයිටිං අපි දෙන්නා වෙඩින් රින්ග්ස් දෙක හැම වෙලාවෙම එළියට යද්දී මේ දවස්වල පාවිච්චි කරනවා. මං හිතන්නේ අපිට සමර් එකේ මේබි ස්ප්‍රින්ග් ඇන්ඩ් ෆෝල් එකේ ටිකක් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වින්ටර් එකේදී නම් මං හිතන්නේ අපි දෙන්නා වගේ දෙන්නෙක් රින්ග්ස් ගන්න එක හොඳ අයිඩියක් කියලා. අනිවාර්යයෙන්ම ඇඳුම් එක්ක රින්ග්ස් දෙක ගැලිලා යන අපිට තේරෙන්නේ නැති වෙයි. මම ඩිනර් බුෆේ එකට අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මම සර්ව් කරගත්තා මට කන්න ඕනලා තිබ්බා සැලඩ්ස් ගොඩාක්. මම ඉතින් අනමනන් සැලඩ් අයිටම්ස් කීපයක්ම අරගෙන මට මගේ සැලඩ්ස් එක්ක තිබිලා හම්බුණා මේ මල. ඔයගලන්ට මතකද? මට මතක විදිහට මේක නම ඉක්සෝරා. ඉතින් මේ මල කන්න පුළුවන් කියලා හිතලා මම කාලා බැලුවා. මම දන්නේ ඒක ගාර්නිෂින් වලට තිබිච්ච මලක්ද කියලා. ඊට පස්සේ රවුන්ඩ් 2, රවුන්ඩ් 3 මම හිතන්නේ මගේ ෆයිනල් රවුන්ඩ් එකේ තමයි අර විතර අපේ තිබ්බේ. මුලින්ම අපි දෙන්න හිතුවා අපි දැන් හවස් වෙලා හරිම ලේට් ලන්ච් ගන්න ගත්තේ හින්දා කන්න බැරි වෙයිද කියලා. හැබැයි ඉතින් පොඩ්ඩක් කන්න ගත්තාම අපි කැමති දේවල් තිබිච්ච හින්දා ඇත්තටම මේ බුෆේ එකේ ස්ප්‍රෙඩ් එක හොඳයි. අපි දෙන්න සෑහෙන්න හොඳට වෙලා අරගෙන කාලා ඊට පස්සේ ග්‍රීන් ටී එකකුත් ගත්තා. ඊළඟට අපි දෙන්න හිතුවා ප්‍රොපර්ටි එක වටේ පොඩි රෝමක් දාන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වලදී ඉස්සරින්දම මගේ වීඩියෝස් වලදී කරන්න මතක ඇති. අපි දෙන්නගේ මෙක්සිකෝ ට්‍රිප් එක මට ඇත්තටම මෙක්සිකෝ වල අටේලියක් කියන පළවෙනි හොටෙල් එක නෙමෙයි. අපි දෙන්න දෙවෙනිට ගිහපු හිල්ටන් ටුලුම් එක අන්න ඒකේ වයිබ් එක ගොඩාක් මතක් වුණා. මේ ශැංග්‍රීලාකට ආවට පස්සේ මං හිතන්නේ බීච් එකට ගොඩක් ළඟයි. බීච් එකේ සද්ද ඇහෙන නිසා තමයි මට ඒ ගතිය මං හිතන්නේ තේරුනේ. ඔන්න දැන් අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ ආයෙත් හොටෙල් එකේ ෆ්‍රන්ට් ඩෙස්ක් එක පැත්තට. මේ හරිම ලස්සන අවුරුදු ඩෙකෝ තිබ්බා. හැබැයි අපි දෙන්න ඇත්තටම ආවේ මෙතන තියෙන අර ලස්සන හොඳ ඔන්චිල්ලාවක් තිබ්බා. අන්න ඒක බලන්න. ඉතින් රිසෝට් එකේ පොඩ්ඩක් ලස්සන වීව්ස් උත් බලලා ඊළඟට අපි දෙන්න ගියේ මෙන්න මේ ඔන්චිල්ලාවට. මෙතනට වෙලා අපි දෙන්න පොඩ්ඩක් වෙලා chat එකක් දාගෙන ඉඳලා මේ විදිහට තමයි අපි දෙන්නගේ පළවෙනි දවස ස්පෙන්ඩ් උනේ. ගුඩ් මෝනිං. මේ තමයි අපේ ඩේ 2 එක. අද දවස සම්පූර්ණයෙන්ම අපි දෙන්නට තියෙන්නේ ශැංග්‍රීලා ඇතුලේ ඇවිදලා බලන්න. ඒ වගේම මම හිතන්නේ පූල්ස් දෙකක් තියෙනවා අපිට යන්න පුළුවන්. ඒවට ගිහලා බලන්න. හැබැයි මේ ඔක්කොටම කලින් අපි බ්‍රෙක්ෆාස්ට් වලින් පටන් ගමු අද දවස. මම නම් ඩැරන් තරම් කොළ කැඳ ෆෑන් කෙනෙක් නෙමෙයි. ඩැරන්ට නම් ඉතින් කොළ කැඳ තිබුත් අනිවාර්යයෙන්ම එයා ඕනෙම බුෆේ එකක් ස්ටාර්ට් කරන්නේ එහෙම. මම ගත්තා මට මතක විදිහට මම ඩීටොක්ස් එදා ඩීටොක්ස් ජූස් තිබ්බේ නැහැ. මම ගත්ත පයිනපල් ජූස් එකක් ඒ වගේම එතන තිබ්බා මසාලා චායි. පර්සනලි මම කැමතිව මම හිතන්නේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක try කරන්න. මොකද බ්‍රෙක්ෆාස්ට් එකට තියෙන කෑම හරිම ඉන්ටරෙස්ටිං නිසා මේ ඔක්කොම දේවල් ටික කාලි ඉවරලා අපි දෙන්න ගත්ත ග්‍රීන් ටී එකක්. මම පොඩ්ඩකට වොෂ්රූම් ගිහලා එන ගමන් ඩැරන් එන්ටර්ටේන් වුණේ මෙහෙම තමයි. ඊට පස්සේ හොඳටම අවුව සැර වුණත් මට හිතුණා අපි බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලලා එමු කියලා. එතනත් ලස්සන ඔන්චිලාවක් තිබ්බා. මං ඉතින් ඒක ඉඳ ගන්න නම් අමාරු හින්දා හිටගෙන පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ අපි දෙන්නම් ප්‍රොපර්ටි එක වටේ ලොකු රවුමක් දාමු කියලා කතා වුණා. එතකොට අපිට දැනගන්න පුළුවන් මොනවද තියෙන පූල්ස්, කොහෙද හොඳම පූල්ස් තියෙන්නේ, වෙන මොන හරි ඇක්ටිවිටිස් තියෙනවද කියලා මේ ඔක්කොම ටික ලේසියෙන්ම දැනගන්න. ඉතින් ඒ විදිහට ටිකක් කළා ඇවිද ඉඳලා ඊට පස්සේ අපි දෙන්න චේන්ජ් එකක් දාගෙන දැන් යන්න හදන්නේ පූල් එකට. මේ ප්‍රොපර්ටි එකේ මම දන්න විදිහට මම හිතන්නේ කිඩිස් පූල් එකත් එක්ක පූල්ස් 3ක් විතර තියෙනවා. මම මේ ඔයගලන්ට පෙන්නන අපි දෙන මේ පහු කරගෙන යන පූල් එක තමයි ලොකුම පූල් එක. ඒ වුණාට අපි දෙන්න හිතුවා මෙතන ඉන්නේ නැහැ කියලා. මොකද දැන්ටවත් එතන කිඩ්ස්ලා පිරීලා ඉන්න නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන නිසා මෙන්න මේ සන්සෙට් පූල් එකට යමු කියලා. ඒක ඇඩල්ට්ස් පූල් එකක්. ඉතින් ඒකේ ටිකක් වෙලා ඉඳලා මට එතන ක්ලිප්ස් රෙකෝඩ් කරන්න බෑ. මම ෆෝන් එක අරගෙන ගියේ නැහැ පූල් එකට. ඊට පස්සේ පොඩි වෝටර් පාක් එකක් වගේ එකක් තිබ්බා. ඒකත් කිඩ්ස්ලාට තමයි. ඒ වුණාට අපි දෙන්න පොඩ්ඩක් වෙලා දුව හිටියා. මේ ක්ලිප්ස් ටික රෙකෝඩ් කරේ මම ඩැරන්ගේ ෆෝන් එකෙන්. මගේ ෆෝන් එක මම අරගෙන ගියේ නෑ. මොකද වතුරකින් මගේ ෆෝන් එක අපරාධනේ නිසා. ඉතින් මේ විදිහට මුළු දවසම අපි දෙන්නා මේ ප්‍රොපර්ටි එක ඇතුළේ තියෙන පූල්ස් එක එක වාතර පූල් හොපින් කර කර තමයි හිටියේ. ඊට පස්සේ සන්බෙඩ්ස් වලට වෙලා මේ විදිහට සන්සෙට් එකත් එන්ජොයි කරලා අපි දෙන බීච් එකට ගියා. එතන බීච් එක හරිම රෆ්. රැළ පා ගන්න පුළුවන්. ඒ ක්ලිප්ස් නම් මම ළඟ නැහැ. ඊට පස්සේ කොහෙට අපි රූම් එකට ඇවිල්ලා හොඳට වොෂ් එකක් දාගත්තයි ක්ලෝරින් පුරා පිරීලා ඇති එක පුරාම ගොඩාක් අවුව සැර තියෙන ලාවට පූල් එකේ ඉඳින් ඒක ෆන් උනාට
ඒක හරිම ඩ්‍රේනින්. ඉතින් ඩිනර් වෙලාව වෙද්දී අපි දෙන්නට හරිම හරිම මහන්සි. මම ඔයාලට පෙන්නන්න ඉක්මනට අපි ඩිනර් බුෆේ එකේ මොනවද සර්ව් කරගත්තේ කියලා මේ පෙන්නගෙන යන්නේ. අනිවාර්යෙන් මම නම් ශ්‍රී ලංකන් අයිටම්ස් ටික try කරන්න අමතක කරන්නෙම නැහැ. මේ විතර ඔක්කොම දේවල් ටික කාලා බිලි ඉවර වෙලා අපි දෙන්නගේ as usual green tea එකත් අරගෙන අපි දෙන්න යන්නේ දැන් නිදා ගන්න. මේ තමයි අපේ ඩේ 3 අන්තිම දවස. අපි දෙන්න තව ටිකකින් චෙක් අවුට් වෙන්න ඕනේ. අද දවසේ උදේ මං හිතන්නේ 5:40ට විතර මම නැගිටිනවා. මොකද මට සන්රයිස් එක බලන්න වෙලාව තිබ්බා. ඉතින් මම උදේම නැගිටලා පොඩි වෝක් එකක් ගියා. අපේ රූම් එක ළඟින්ම මට සන්රයිස් එක බලන්න පුළුවන්කම තිබ්බා. ඒ ඔක්කොම මගේ Instagram account එකෙන් share කරගෙන තියෙනවා. ඔයාලා තාම අත් එක join වෙලා නැත්නම් අදම join වෙන්න. ඊට පස්සේ ආයෙත් මම ටිකක් වෙලා නිදාගෙන ඉඳලා අපි දෙන්න ඇත්තටම breakfast buffet එක ඉවර වෙන්න පැය භාගයක් වගේ තියලා තමයි ඉක්මනට නැගිටලා රෙඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් කරන්න ආවේ. ඉතින් මං හිතන්නේ මේ දවසේ උදේ මම චායි 2ක් විතර ගත්තා. ඊට පස්සේ අපි දෙන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ චෙක් අවුට් වෙන්න. හරිම රිලැක්සින් වීකෙන්ඩ් එකකට පස්සේ අපි දෙන්න හරිම එක්සෝස්ටඩ්. හැබැයි අපි දැන් රෙඩි ගෙදර යන්න. අපි 2022 ඇවිල්ලා බලද්දිම ප්‍රොපර්ටි එක තිබිච්ච විදිහටම හරිම ලස්සනට හරිම මේ ලස්සන වීව්ස් එක තාමත් ඒ විදිහටම තියෙනවා. කොච්චර රස්නේ වුණත් සමහර කලාවට මේ ලස්සන දැක්කම ඇත්තටම මහන්සිය දැනෙන්නේ නැහැ. අපි දැන් ඇත්තටම හරියට ෆොටෝ එකක්වත් ගත්තේ නැහැ. මම මේ ක්ලිප්ස් රෙකෝඩ් කරපු එක තමයි කරේ මගේ vlog එකට. දැන් ඔන්න අපි රෙඩි වෙලා ඉන්නේ ගෙදර යන්න. තව පැය දෙක තුනක ලොං ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි එළිය හිටපු විනාඩි 5ට 10ට දැන් හොඳටම දාඩිය දාලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා ඉක්මනටම හම්බ වෙනවා. එතකල් බයි බයි.